ඇත්තට මම මේ වීඩියෝ පටය මේ නිකුත් කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මට මේ මගේ විශාල ගෞරවයක් තියෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන සහ හරිනී සහෝදරිය ගැන. මොකද සාමාන්‍යයෙන් මං ජීවිතේ කිසි දවසක දේශපාලකයන්ට කත් ඇදලා නැහැ. වර්ණනා කරලත් නැහැ. අනවශ්‍ය විදිහට වර්ණනා කරන්න යන්නෙත් නැහැ. මම දකින්න දේ මං සැබවින්ම කියනවා. මොකද මට මෙහෙම ගෞරවයක් ඇති වුණේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඊයේත් එතුමා යාපනයේදී ගිහිල්ලා කරපු කතාවක් සම්බන්ධයෙන් මම හොඳට අහුම්කම් දුන්නා. ඒ එතුමා කරන හැම කතාවකටම මම හොඳට අහුම්කම් දෙනවා. මට මතකයි මගේ තාත්තා හිටපු විදුහල්පතිවරයෙක් තාත්තා අපට හැමදාම දීපු උපදෙසක් තියෙනවා. පුතේ ගෙදරින් දෙයක් ඉස්කෝලේට අරන් ගියොතින් ඒක ආපහු ගේන්න එපා. ඒ කියන්නේ මට හොඳට මතකයි වගා සංග්‍රාමය කියලා කාලයක් තිබුණා. ඒ කාලේ අර හාල් පොළු දාපු කාලේ ඒ කාලේ පාසල්ල වැව්වා. අපි බඩගින්න හිටියේ නෑ. ඉතින් අපේ තාත්තත් ඒවට සම්බන්ධ වුණා. මේ මම ධර්මාශෝක ඉගෙන ගත්තේ. එදා මට මතකයි මම මොනවා හෝ ආයුධයක් අරන් ගියා එක්ක උදැල්ලක් හරි අලවංගුවක් හරි. ඒ වෙලාවේ තාත්තා මට උපදෙස් දුන්න පුතේ ඕක අරන් ගිහලා ආපහු ගෙදර ගේන්න එපා කියලා. ඒක ඉස්කෝලේ තියලා එන්නේ කිව්වා. සාමාන්‍ය ඒක තමයි කො සම්ප්‍රදාය. සීලාචාර මිනිසුන්ගේ සම්ප්‍රදාය ඒක තමයි කො මේ ගෙදර ගේන්න එපා කිව්වා. ඒ වගේ නේක පන්සලට යමක් ගෙදරින් අරන් ගියොත් ඒක ගේන්නත් එපා. ඒවා පන්සලටයි පාසලටයි අරන් ගියන් පස්සේ ඒවා ආපහු ගෙදරට ගේන්න එපා කියලා තාත්තා මට උපදෙස් ඉතින් හරි වැදගත් සීලාචාර උපදෙසක් ඒක. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අනුර කුමාර සහෝදරයා හැමතිස්සෙම කියන එකක් තමයි මහජන බදු මුදල්. අපි දෙන්නේ මම දෙන්නේ මගේ අතින් පයින් දෙන සල්ලි නෙමෙයි. මම දෙන්නේ මහජන බදු මුදල්. අපි ඒවා සාංගික දේපලක් වගේ ආරක්ෂා කරනවා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම කියනනම් ඕක ඉතින් හුඟක් දේශපාලඥයෝ කියනවා. නමුත් ප්‍රායෝගිකව කරේ නැහැ. එහෙම කිය තමයි කෑවේ. සුනාමි මුදල් කෑවා. ඔය වගේ දේවල් කර. හැබැයි මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. අනුර කුමාර සහෝදරයා කවදාවත් සම්බස් සතයක් හොරගම් කරන්නේ නැහැ කියලා මම පැහැදිලිවම විශ්වාස කරනවා. මොකද එතුමාගේ තියෙන අව්‍යාජ බව. අව්‍යාජ බව එතෙන්නේ වචන ප්‍රකාශ කිරීමේදී ඇතිවන හැඟීම. මොකද අපිත් මේ මමත් මේ අම්බලන්ගොඩ මිනිස්සෙක්නේ. මමත් ඉතින් මේ ඒ වෙන කියන්න දෙයක් නැහැ. අපිත් හොඳට මේවයි පළපුරුදු මිනිස්සු. අපිව දන්නවා අපි රවටන්නේ කොහොමද? අපිව මේවා කරන්නේ කොහොමද කියන එක අපිව ගොනාටන්න. නමුත් එතුමාගේ එහෙම අදහසක් නැහැ. හරිම අව්‍යාජයි. මම ඒක නිසා මගේ දරුවන්ටත් මම කියලා තියෙන පුතේ හැදෙනවා නම් හැදියල් අන්න අනුර කුමාර සහෝදරයා වගේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වගේ හැදියල් කියලා තමයි මම කියන්නේ. එහෙම නැත්නම් මම කවදාවත් කියන්නේ අපේ මහමැතිතුමා වගේ හැදෙන්නේ කියලා. ඔය දේශපාලඥයෝ වගේ හැදෙන්නේ කියලා මම ජීවිතේට කියන්නේ නැහැ. මොකද උන්වල පට්ට හොරු කම්බ හොරු කියන ඒවා. නමුත් අනුර කුමාර සහෝදරයා වගේ හැදෙන්නේ කියන එක මට ආඩම්බරයක්. මට දරුවන්ට ආරක්ෂාවක් ඒක. මම ඒ වචනේ කියලා තිනවා. මම කියලා දිනවා අපේ හරින්නේ මැතිනිය වගේ සීලාචාරව හැදෙන්න. එතුමිය ගැන මම කාලෙක ඉඳලා හොඳට අධ්‍යයනය කරා. කවදාවත් ඔය දෙපළම එක වචනයකින්වත් කවදාවත් කිසිවෙකුට අගෞරව කරන්නේ නැහැ. කාටවත් හිංසනයක් කරන්නේ නැහැ. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන මේ මම වගේ. එහෙම නැත්නම් මේ විමල් වීරවංශලා වගේ ඊළඟට ඒ ගම්මන් පිල්ලා වගේ කට හැය කර ඔය ඉන්නවනේ ස්වාමින් වහන්සේලා කියලා පිරිසක් ඉන්න චීවරධාරී මේ අය වගේ මේ කිසිම අනක් ගුණක් නැතුව මේ කතා කරන්නේ කාටද කින්ද මන්ද කියලාවත් සොයන්නේ නැතුව බලන්නකො හරිනි මැතිනියට ඒ සහෝදරියට කරන අගෞරවය කොච්චර අගෞරවයක්ද කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනනම් දේශපාලනයේ සදාහටම නිරත වෙච්ච ඉතිහාසගත පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා. ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ගත්තොත් එතුමාගේ පෞල් ජීවිතය එහෙම සාර්ථක නෑ. ඒ කියන්නේ මේ මම ඒක කියවලා තියෙන එතුමාගේ චරිත කතාව එතුමා පෞල් ජීවිතයේ යම් අසාර්ථක වුණා කියලා කියන්නත් බෑ. නමුත් එතුමලා ඒ මැතිනියත් එන්.එම්. පෙරේරා මැතිතුමාගේ ප්‍රිය භාර්යාවත් එක්ක තමයි එතුමා මේ සමාජ සටන කරේ. ඒ වගේ දැන් ඉතින් මාගරට් තැචර් ගත්තොත් මාගරට් තැචර්ගේ එම ජීවිතේ ඒ පැත්ත ඒ කියන්නේ මේමයි මේ පෞල් ජීවිතයක් ගැන ඒගොල්ලෝ හිතුවේ නෑ. ඒගොල්ලෝ යම් විශාල මෙහෙවරක් කරා මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්. ඒ වගේම තමයි හරිනි මැතිනේ දුක් දැන් ඔය කැත කුණු වචන අහන්න ඕනේ නෑ තුමියට වලව්කාර ගෑණියෙක්. කොච්චර ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම නම් මම මගේ ජීවිතේ මගේ දේශපාලන ජීවිතය තුළ ගරු සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ දැක්ක සීලාචාරම කාන්තාවක් තමයි දේශපාලනට ආපු. සීලාචාරම කාන්තාවක් තමයි දරු හරිනි අමරසූරිය මත එතුමියගෙන් අබ්බමල් රේණුවකට ගන්න මට අනුර කුමාර දිසානායක සහෝදරයන් අබ්බමල් අංශු මාත්‍රයකට ගන්න කිසිම පෞද්ගලික උවමනාවක් නැහැ. මේව කියන්නේ මේ අර මුරුංගතේ තියන නෙමෙයි. මේක තමයි මම දකින යථාර්ථය. මම ඒක නිසා පැහැදිලිවම
මගේ දරුවන්ට මං කියලා දෙන පුතේ මෙන්න වැදගත් චරිත. නැතුව මට කීයද හැකිද මේ පුතේ අර හැදියන් කියලා අර මේ අර හිරුනිකා වගේ හැදියන් කියලා. ඈ මට එහෙම කීයද හැකිද? මට කීයද හැකිද අර ගම්මන්පිල වගේ හැදියන් කියලා? මට කීයද අර විමල් වීරවංශ වගේ හැදියන් කියලා? අපි මහමැතිතුමා වගේ හැදියන් කියලා? කොහොමද කියන්නේ? පුතේ මම වගේ හැදෙන්නේ කියලා කීයද හැකිද කාටවත් එහෙම? මොකද බැරි. කොහොමද කියන්න පුළුවන්? ඇයි? මම වගේ හැදෙන්නේ කියලා කිව්වොත් එහෙම කවුරු හරි දේශපාලකෙක් ඒ කියන්නේ මම වගේම හොරෙක් වෙයන්. සමාජයේ තියෙනවා කාපන් බීපන් ඕන විදිහට නටපන්. එහෙමනේ කියන්නේ. නමුත් මං හිතනවා කවදාවත් අනුර කුමාර දිසානායක සහෝදරයයි මේ හර්නි මැතිණියයි මං හිතන විදියට මගේ පෞද්ගලික අදහස විශේෂයෙන්ම අනුර කුමාර සහෝදරයා මේ ලෝකේ බිහි වෙච්ච අග්‍රමගන්‍ය දේශපාලඥයෙක් කියලා මම හිතනවා තමන්ගේ ජීවිතෙත් බැලන්ස් කරගෙන යනවා ඒ වගේම ඉදිරිය ඒ කියන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරපු චරිතයක්. මොකද එතුමයි කතාවත් එක්ක කතා කරන මම හිතන්නේ මේ ලෝකේ කිසිම නායකයෙක් නැහැ කියලා මම දකින්නේ. මම ඒක නිසා මම කියන හැබැයි මම තව එක දෙයක් කියනවා. අර ලස්සන ගීතයක් තියෙනවා සුනිල් රත්න සූරීන් ලියපු මහාචාර්ය සුනිල් රත්න සූරීන් ලියලා නන්දා මාලිනී මැතිණිය කියන ලස්සන ගීතයක් තියෙනවා. ලස්සන වුණාට ගීතය බොහොම භයානක ගීතයක් ඒක. පූජාසනිය ඔබ හිඳුවා. ඔබට පුදන මේ ලෝකයමයි. ඔබට එරෙහි වී නැගිටින්නේ. ඔන්න ඕකත් මතක තියාගන්න මොකද දන්නවද? තනි වෙච්ච වෙලාවට කවුරුවත් නැහැ. අපි මේ මොනවා කිව්වත් තනි වෙච්ච වෙලාවට කිසි කෙනෙක් නැහැ. ඒ නිසා මම කියනවා මේ දේශපාලනේ නිරත වෙලා කරන මේ ඉන්න දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නම්. මම අධ්‍යාපන ශාස්ත්‍රය ගැන ඉහළින්ම ලිපි ලේඛන පුවත්පත් වලට ලියලා තියෙන ඒ වෙන කතා බහ කරලා තියෙනවා. ඉතින් CW කන්නංගර මැතිතුමා තමන්ගේ දේශපාලන බලය අතේ තියාගෙන වසර ගණනාවක් තිස්සේ කත් ඇදලා ඒ කියන්නේ පුළුවන් තරම් සටන් කළා මේ නිදහස් අධ්‍යාපනයේ අපි ස්ථාපිත කරාට පස්සේ අද ඔය කාටවත් පින් සිද්ධ වෙන්නේ. එතුමා ඊළඟ මැතිවරණයෙන් පරදිලා. ඒක තමයි අපේ මිනිස්සුන්ගේ කෘතගුණ සැලකීම කළගුණ දැක්. ඊළඟට අනගාരിക ධර්මපාල තුමා කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට සේවය කරන්න බැලුම් අහන්න බලන් කරන්නයි කියලා. අද ඒ தත්ත්වයට මුහුණ දීලා තියෙනවා අනුර කුමාර සනක සහෝදරයා. හැබැයි මම තව එකක් කියනවා මේකෙදි විශේෂයෙන්ම මම බොහෝ අවස්ථාවලදී මම මේ තැන් වල ඇවිදින මිනිස්සෙක්. ඒ කියන්නේ මම කොළඹ යනවා. එක තැන්වල යනවා මගේ පෞද්ගලික වැඩවලට. මම මේ ළඟදිත් ගියා යම් සිද්ධීන් වලට. ඒ යනකොට මම බස් එකේ ගියොත් මම වීල් එකක යන ඉතුරු ටික. මම සාමාන්‍යයෙන් පොඩි සමීක්ෂණයක් කරනවා. මම වීල් එකේ යනවා නම් මං අහනවා ඒ වීල් එකේ ඩ්‍රයිවර් මහත්තයා මං අහනවා කොහොමද ආණ්ඩුව? මං ඔය වගේ 25ක් 26ක් විතර දැනට අහලා තියෙනවා. ඒ කිසිම කෙනෙක් මම බොරු කියනව නෙමෙයි. කිසිම කෙනෙක් මේ ආණ්ඩුවට දොස් කියලා නැහැ. මේ ආණ්ඩුවට දොස් කියලා නැහැ. මේ ඔක්කොම කොළඹ අය. වෙනද කොළඹේ කිව්වම තංගන කොළ පාටනේ. මම මේ කියන්නේ දේශපාලනේ නෙමෙයි. නමුත් මම ඊයේ ගියා කොළඹ. මං ඊයේ ගියා තොරතුරු කොමිසම සභාවට මං ගියේ පැහැදිලිවම කියනවා නම් මං ඒ මුස්ලිම් සහෝදරයෙක් නේ මාව වීල් එකේ දාගෙන ගියේ සෙනග වැඩ නිසා මං යන ගමන් මගේ දිහාව කොහොමද සහෝදරයා මේ ආණ්ඩුව අපෝ මහත්තයා හරි නියමයිනේ ආණ්ඩුව টොප් එක කියන දෙයක මේ වගේ ආණ්ඩුව මම විශාල වර්ණාවක් කරා මං අහගෙන හිටියා මං අහන් හිටියේ මොකද දන්නවද මං බලාපොරොත්තු වෙනා මිනිස්සු එහෙම තේරුම් අරන් ඇති කියලා ඒ නිසා මේ එක ආවිල්ලා අර කුණහරුපයි මේ කුණහරුපයි තැන් වල කතා කරන ඒවා තියෙනවනේ ඔය සමාජ මාධ්‍යයෙන් ඒක සත්ත පහකට වැඩක් නැහැ මිනිස්සුන්ගේ සිත්වල බැඳගෙන තියෙනවා දැන් මේ ආණ්ඩුව යහපත් හරි ගමනක අපි යනවා කියන එක මට කියන්න ඕන කරේ එච්චරයි ඒක නිසා මම මේ වීඩියෝ පටේ ගහන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයට හරින මෙතනට පේන්න ඇහෙන්න තමයි මේ කියන්නේ ශක්තිය ගන්න ජීවිතේ බය නැතු ඉස්සරහට යන්න අපි වගේ මිනිස්සු ඉන්නවා අපි දැනුවත් කරනවා වැරදි වැඩ කරන්න එපා කවදාවත් මම හිතන්නේ මම ඒ උපදෙස් දෙන්න ඕනේ නැහැ මොකද මම වැඩිමහල් පුජ්‍යලෙක් ඔබ දෙපාරටම වැඩිය ඒ නිසා මම බොහොම ආදරයෙන් දයාවෙන් භක්තියෙන් කියනවා බය නැතුව ඔබලට හොඳ අනාගතයක් තියෙනවා අපටත් වඩා කාලෙ ඔබ ජීවත් වෙන්න ඕනේ මේ රට අනාගත පරපුර වෙනුවෙන් ඔබලට යුතුයකම් ඉෂ්ට කරන්න මේ මම අදහන දෙවියන් වහන්සේ මම අදහන ආගමට අනුව ඔබට බලය දීලා තියෙනවා ඒකට ශක්තියක් වෙන්න කියලා මම නැවත ඉල්ලලා මම මගේ වීඩියෝ පටය අවසන් කරනවා